මේ වෙද්දි අපේ පෘථිවියේ තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටිකෙන් ටික වැඩි වෙන එක කිසිම කෙනෙක්ට එකපාරින් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයා නිකමට වගේ පාරේ ඇවිදගෙන ගියොත් ඔයාට විසික් කරපු හිස් ප්ලාස්ටික් වතුර බෝතල් කීයක් නම් හම්බ වෙනවද? ඉතින් වර්තමානයේ වෙද්දි මෙන්න මේ ඉවත දමන ප්ලාස්ටික් වතුර බෝතල් වෙනුවට මේ වතුර බෝතල් වලට හොඳ විසඳුමක් හොයාගෙන තියෙනවා. ලන්ඩන් වල පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් මෙන්න මේ වගේ හරි ලස්සන ජල බෝලයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ජල බෝලය නිර්මාණය කරලා තියෙන්නේ ඉවත දමන ප්ලාස්ටික් ජල බෝතල් වෙනුවට. මෙන්න මේ වතුර බෝලය සම්පූර්ණයෙන්ම වගේ ආවරණය වෙන්නේ කිසිම රසයක් නැති ඒ වගේම ඊටාම සිහින් ජෙලටින් වගේ තට්ටුවකින්. මෙන්න මේ ජෙලටින් තට්ටුව ඇතුලේ තියෙන්නේ පානීය ජලය. ඉතින් ඕනම කෙනෙක්ට මෙන්න මේ ජෙලටින් ඇසුරුමත් එක්ක මේ ජල බෝලය ආහාරයට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ජෙලටින් ඇසුරුම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා කැමති කෙනෙක්ට ජලය ටික විතරක් පානය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වතුර බෝතලයක් නිර්මාණය කරන්න ගත වෙන්නේ තප්පර කිහිපයක් විතරයිලු. පානීය ජලය විතරක් නෙවෙයි ඕනම බීම වර්ගයක් මෙන්න මේ විදිහට බෝලයක් වගේ නිර්මාණය කරන්න පුළුවන්ලු. නිෂ්පාදන ක්‍රියාවලියත් ඉතාම සරලයි. නිෂ්පාදන පිරිවැයත් ඉතාම අඩුයි. ඒ වගේම ඉතාම පරිසර හිතකාමී දෙයක්. ඉතින් වතුර බෝතලයක් වෙනුවට මෙන්න මේ වගේ ඉතාම කුඩා වතුර බෝලයක් පාවිච්චි කරන එක ප්‍රායෝගික ලෝකයට ගැලපෙනවද? ඉතින් මේ ගැන ඔයාට හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න.